නළුවට වෙඩි තියනවා. අයිස් එකේ දොර අල්ල ගන්නවා. නැවැටෙනවා. මුං සෝෆා සෙට් එකේ බත් කකා අඬනවා කඳුළු වැක්කේරනවා. නළුවට වෙඩි තියනවා. හරි ලොකු ෆයිට් එකක්. කෙලින්ම පිස්ටල් එකෙන් මෙතනින් පේනවා. දුන් යනවා උණ්ඩ යනවා පේනවා. වඩිනවා. සැබෑ ජීවිතේන මතු වෙන්න ඕන. නමුත් ඒකේ මතු වෙන්නේ ඩිං ගන්නවා. හක්ක මේ මූලකට යනවා. හරි වැටෙනවා. හරි ඊට පස්සේ ටග්ගල හොස්පිටල් එකට එකයි යනවා. දැන් ICU යුනිට් එකේ දාලා තියෙන්නේ අර බට ගහලා දැන් පේනවා බට හතර වටේ ගහලා ඔක්සිජන් ගහලා ඈ තිරේ යනවා පේනවා දැකලා තියෙනවා. ඒකේ යන්නේ මෙහෙම ඒවනේ. ටී මේක තමයි මේක. හරිද? දැන් ඊට පස්සේ කැමරාව මීට හරවන දොර පැත්තට. නිලි එනවා සල්වා එකක් ඇඳගෙන. මාර වේගෙන් කිසිසෙස යනවා. ඇවිල්ලා දුවගෙන යනවා දැන්. නළුවගේ ඥාතියක් අයියලා හැපැත්තේ. අයිස් එකේ දොර අල්ල ගන්නවා. පොඩි කවුලෙන් බලනවා. එතකොට පේනවා ඇතුලේ බට ගහලා. නේ? ඊට පස්සේ බලාගෙන ඉන්නකොට මෙහෙම යන එක ටී දැන් ලෙඩාගේ උඩත් නෑ යටත් නෑ මොකක්වත් අද වෙන්නේ නෑ. හදවත ඩේට්. නේද? දැන් එතකොටම අර නීලිය පුතා අනිකට හැරෙනවා. මේක දොර නම් දොරේ මෙහෙම කළා රූටාන වැටෙනවා. රූටාන වැටෙනවා. එතකොට දැනගන්නවා නළුවගේ ඥාතියෝ ටික මැරිලා කියලා. උන් කෑ ගහනවා. හරි. ඊට පස්සේ දැන් නීලිය දොර අරගෙන ඇතුළට යනවා. ගිහිල්ලා වෙලා අර ඇඳ ගාව වාඩි වෙනවා. වාඩිලා තාල්ල ගන්නවා. හරිම ශෝකාකූලයි. මුං සෝෆා සෙට් එකේ බත් කකා අඬනවා කඳුළු වැක්කේරනවා. කඳුළු වැක්කේරනවා. අපි අඬනවා. හරිම ගොබ්බයි. හරි. ඊට පස්සේ අන්න දැන් ලස්සන්ට පෙර මතකේ දැන් පේනවා අර වෙඩි කාලා මැරිච් එක අර නිලි අත අල්ලගෙන දැන් වැස්සේ නටනවා කපපු කනවා වගේ. දැන් මොකද වෙන්නේ? සින්දු ඉවරයි. ආයෙනවා සීන් එකට නිලිය දැන් බැලුවා පණින පාටක් නැහැ. මැරිලානේ දැන්. හරි. දැන් යන්න කියලා අරගෙන නැගිටලා දැන් අත අල්ලන්නේ. යන්න හදනකොට පුතා අත ගන්න දෙන්නේ නැහැ පුතා. හරිද? අත ගන්නවා දෙන්නේ නැහැ අත. අත ගන්න දෙන්නේ නැහැ. අත අල්ලගෙන ඉන්නේ. හරි? අත ගන්න දෙන්නේ නැහැ. එතකොටම නිලිය ටග්ගල බලනවා. බලනකොට එහා අතේ මාපට ඇඟිල්ල එතකොටම ආයෙ පාරක් ටී කිව්වක ටී ඇත්තද නැද්ද? එතන ආවෝ නැගිටිනවා ඇඳෙන් අර මේ වෙඩි දියුණා. බට ගලවලා ඔක්කොම ඔක්සිජන් ගලව විසික් කරනවා. කදිමට මේ දොරෙන් ඇවිල්ලා පඩිපෙළ බහලා යන්න පුළුවන්. පිස්සුද? එහෙම යන්නේ නැහැ. තාත්තික නෑ බං. කෙලින්ම ජලයෙන් පයින්න බටේ දිගේ පල්ල හැදෙනවා. ගමනෝ දෙසි උලේ වගේ. ෆිල්ම් එක සතුටින් නළුවයි නිලියයි යනවා. අපි සතුටින් කඳුළු පිහදාලා බත් එක ගන්නවා. නේ? පුදුම සතුටක් තියෙන්නේ.